සුබ දවසක් ඒවා සියලුම දෙනාට. ගොඩක් දෙනෙක් ඇහුවා කොහොමද මේ CSC app එක තුලින් IPO එකට ඇප්ලයි කරන්න කියලා. මම පහුගිය ටිකේ IPO 4කට ආසන්න වීඩියෝස් වලට ලබා දුන්නා. ගොඩ දෙනෙක්ම ඇහුව දෙයක් තමයි CSC app එකෙන් කොහොමද IPO එකට ඇප්ලයි කරන්න කියලා. මම අද කතා කරන්න යන්නේ ඒ දේ. මුලින්ම CSC app එක Play Store එක තුලින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒ ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහට එනවා app එක. අපි ඕපන් කරගෙන බලමු. මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ CSC එකේ app එකේ. ටික වෙලාවක් යනවා ලෝඩ් වෙන්න. ඊට පස්සේ මුලින්ම මේකේ රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සේ මම දැනටම රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඔයාට මෙතන උඩ පෙන්නනවා මේ විදිහට. මගේ දැනට මම චාතුරු නිසා මගේ නමට රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා open a CDS account, CDE eConnect, my CSC, apply for IPOs. එතනදී ඔයා apply for IPO දෙන්න ඕන. මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. මෙතනදී ඔයාට මේ උඩ පේනවා ටැබ් 5ක්. මේ ටැබ් 5 තමයි ඔයා ෆිල් කරන්න ඕන. ඒ වගේම මෙතන select IPO එක තුලින් ඔයාට දැනට available මෙතන මේ උඩ පෙන්නනවාට ටැබ් 5ක්. මෙන්න මේ ටැබ් 5ම අපි ෆිල් කරන්න ඕන. ඊට පස්සේ මෙතන select IPO එක තුලින් ඔයාලට දැනට available IPOs මොනවද කියලා පෙන්නනවා. අපිට බලා ගන්න පුළුවන්. දැනට available වෙ තියෙන්නේ Myland Development Limited එකයි LOLC General Insurance එකයි. ඒ දෙක තමයි. මම අද ඔයාලට LOLC General Insurance එකේ IPO එක කොහොමද apply කරන්න කියලා ඔයාලට කියලා දෙන්නම් මුලින් ඉඳලම. මුලින්ම ඔයාට මෙතන LOLC General Insurance එක select කරාට පස්සේ එයාලගේ prospectus පෙන්නනවා මෙතන. මේ view දුන්නාට පස්සේ ටික වෙලාවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ලෝඩ් වෙනවා. හරි. එයාලගේ එක ලෝඩ් වුණා. මේ තියෙන්නේ LOLC General Insurance එකේ prospectus එක. එයාලා 7.90 ගානේ තමයි ඉෂුව කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයාලා 7.90 ගානේ මිලියන 120ක් සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් තමයි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලටත් මේ prospectus එක download කරගෙන බලන්න පුළුවන්. අදාළ එයාලගේ account detail IPO එක issue කරන්න බලාපොරොත්තු වෙන හේතුව කීයේ ගානේද කොච්චර කොටස් ප්‍රමාණයක්ද එතකොට එයාලගේ මුළු shares outstanding එකෙන් කොච්චර ප්‍රමාණයක්ද public issue කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සේරම detail IPO එකට apply කරද්දී ඔයාට වඩාත් ලේසි. මෙතන payment instruction තියෙනවා. ඒ payment instruction වලට ගිහිල්ලා ඔයාලගේ bank එකේ online mobile app එකක් තියෙනවා නම් ඒක හරහා payment එක කරලා එන එක වඩාත් ලේසි. මෙතන අපිට බලා ගන්න පුළුවන් එයාලගේ slip CEFT RTGS වලින් transfer කරගන්න පුළුවන් direct deposit. මෙතනදී මම කලින් කිව්වා 7.90 ගානේ තමයි එක කොටසක් එයාලා issue කරන්නේ. ඔයාලගේ minimum එයාලා subscription එක කොටස් 100යි. එතකොට 7.90 ගානේ 790යි. 100 ගුණාකාර වලින් තමයි අපිට shares මිලදී ගන්න පුළුවන්. ඔයාලා කොටස් 1000ක් මිලදී ගන්නවා නම් 7900යි වෙන්නේ. එතනදී අදාළ මුදල bank name එක විදිහට එන්නේ Nation Trust Bank එක, corporate branch එක, corporate branch එක, account number එක මෙතන එයාලා සඳහන් කරලා තියෙනවා. branch bank code එකක් තියෙනවා මෙතන, branch name එකයි. ඒ වගේම එයාලා සඳහන් කරලා තියෙනවා මෙතන විශේෂයෙන්ම ඔයාගේ ID number එක beneficiary remark එක යටතේ සඳහන් කරන්න කියලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා if the payment cannot be matched due to unavailability or lack of reference detail
in the payment proof attach the application such application may be reject කියලා. ඒක නිසා ඊටාම වැදගත් ඔයාගේ ID number එක සඳහන් කරන එක. ඒ කරලා අදාළ රිසිට් එකක් එනවා. ඒ රිසිට් එක තියාගන්න පුළුවන් ඔයාට PDF එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි විදිහට හරි කමන්නේ. ඊට පස්සේ එයාලා තවත් සඳහන් කරලා තියෙනවා how to enter your CDS account number කියලා. ඊට පස්සේ තව දෙයක් තමයි ඔයාලට මෙතන broker මුලින්ම select කරගන්න පුළුවන්. මෙතන broker විදිහට දැන් ඔයාලා මගේ නම් Capital Trust Securities. ඊට පස්සේ මෙතන prefix එක විදිහට මේ විදිහට ඔයාට ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඔයා කොටස් මිලදී ගත්තාම හරි ඔයා කොටස් sell කරපුවාම හරි ඔයාට ඔයාගේ email එකට message mail එකක් එනවා. ඒ mail එකේ උඩ ඔයාගේ මේ විදිහට brokerුයි prefix එකයි suffix එකයි join combination එකයි අදාළ detail ටික එනවා. තව උදාහරණයක් පෙන්නනොත් එහෙම මෙයාලගේ මෙතන සඳහන් කරලා තියෙනවා ඒක. මේ තියෙන්නේ VN විදිහට ගොඩක් වෙලාවට ඔයාලගේ මෙතන ID number එක තමයි VN එකේ එන්නේ. ඒ වගේම join combination එක විදිහට එන්නේ 0. ඔයාලගේ ඉලක්කම් 6ක එකක් නම් තියෙන්නේ NP මේ විදිහට තමයි ඉලක්කම් 6යි. ඒක අදාළ prefix එක විදිහට සඳහන් කරනවා. suffix එක විදිහට අදාළ ඉංග්‍රීසි අකුරු දෙක සඳහන් කරන්න ඕන. join combination එක විදිහට ඒ හැම විදිහකම එන්නේ 0. ඒ වගේම ඉලක්කම් 5ක් තියෙනවා නම් ඒක prefix එකේ දාලා suffix එක විදිහට අදාළ li හරි ඒක දාන්න ඕන. නැත්නම් තව ඉලක්කම් 5ක් තියලා fi නම් ඒක අදාළ මේ විදිහට ඔයාලට සඳහන් කරගන්න පුළුවන්. ඒක ඉතාමත් ලේසි ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාගේ මේල් එකට ගිහිල්ලා ඒකේ buy and sell ඔයාගේ broker විසින් එවන මේල් එක ඔයාලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මුලින්ම එන්නේ broker ඔයාලට මෙතන select කරගන්න පුළුවන්. ඔයාගේ LLC security හරි capital trust හරි John Keells stock brokers හරි JP security වගේ ඔයාගේ අදාළ stock broker select කරගන්න පුළුවන්. මගේ capital trust නිසා මම capital trust select කරගන්නවා. ඊට පස්සේ prefix එක විදිහට මම උදාහරණයක් මේ පෙන්නන්නේ ඔයාලට. ගොඩක් වෙලාවට මෙතන ඉලක්කම් 9කින් එනවා නම් ගොඩක් වෙලාවට ඔයාගේ ID number එක තමයි එන්නේ VN එකේ. මම නිකන් ඔයාලට detail එකක් විදිහට fake detail එකක් enter කරලා පෙන්නන්නම්. ඒ විදිහට ඊට පස්සේ suffix එක විදිහට මෙතන තියෙන්නේ li එක. ඔයාගේ සමහර විට vn එන්නත් පුළුවන්. මම මෙතන li විදිහට li ම type කරනවා. ඊට පස්සේ මෙතන එයාලම දීලා තියෙනවා join combination එක විදිහට 0. දැනට අපි ඒ tab එක fill කරලා ඉවරයි. ඊට පස්සේ අපි දෙවෙනි tab එකට අරයි යනවා. මෙතනදී ඔයාගේ title එක දෙන්න ඕන. Mr. Mrs. Dr. ඔයා කැමති අදාළ ඔයාට අදාළ title එක මෙතන දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතන අදාළ initial දෙන්න ඕන. මම මෙතන මගේ initial දෙනවා. ඊට පස්සේ name denote by initial දෙන්න ඕන. ඒ අදාළ initial වලින් කියවෙන දේ. ඊට පස්සේ ඔයාගේ මෙතන surname එක දෙන්න ඕන. මොබයිල් නම්බරේ ඔයාට දැනටමත් ඔයා රෙජිස්ටර් වෙද්දී දෙන මොබයිල් නම්බරේ එයාලා මෙතන ඔටෝ ෆිල් කරගන්නවා. ඊට පස්සේ ඔප්ෂනල් තව ටෙලිෆෝන් නම්බරයක් ඔයාට ඇඩ් කරගන්න පුළුවන් මෙතන. ඒ වගේම මෙතන තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක. ඔයාලා කලින් දුන්න රෙජිස්ටර් වුණ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ ඔයාලගේ මෙතන nationality එක තියෙනවා. ඔයාලා ශ්‍රී ලංකන් ගොඩක් වෙලාවට හැම එක්කෙනාම වගේ ඔයාලා ශ්‍රී ලංකන් නොවේ නම් ඒක අදාළ
ඒ විදිහට ෆිල් කරගන්න. ඒ වගේම ඔයා රෙසිඩන්සි එක අහනවා මෙතන. ඔයා මෙහි පදිංචි කරුවෙක්ද රෙසිඩන්ට්ද නන් රෙසිඩන්ට්ද කියලා. ඊට පස්සේ ඔයාගේ මෙතන ID නම්බරේ ටයිප් කරන්න ඕන. මම නිකන් ID නම්බරයක් ඉස්සරහට යන්න ඕන හින්දා ටයිප් කරනවා. ඒ වගේම මෙතන ඔයා B අකුරට ටයිප් කරන්න ඕන. ඊට පස්සේ ඇඩ්‍රස් එක ඔයාගේ ඇඩ්‍රස් එක line 1 2 3 කියලා තියෙනවා. ඒ විදිහට line 3කට ටයිප් කරන්න පුළුවන්. line දෙකක් තියෙනවා නම් ඒ විදිහට ටයිප් කරන්න. ඊට පස්සේ අදාළ ඔයාලගේ ටවුන් එක. ඊට පස්සේ ඔයාලට අදාළ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරන්න තියෙනවා. මම කුරුණෑගල නිසා මම කුරුණෑගල දිස්ත්‍රික්කය සිලෙක්ට් කරනවා. ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක. මේක ඔයාලට ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ඔයාලට අදාළ ටවුන් එකේ ළඟම ටවුන් එකේ නම සඳහන් කරලා පෝස්ටල් කෝඩ් කියලා ගහපුවම එනවා. මගේ 60430 මම ඒක සඳහන් කරන්නම්. Google එකේ ටයිප් කරපුවාට පස්සේ පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. අදාළ ඔයාට අදාළ නගරය සඳහන් කරලා පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න තියෙන Google එකේ. එතකොට පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඒකත් අපි save and next දෙනවා. ඊට පස්සේ මෙතනදී එන්නේ ඔයාලට අදාළ තුන්වෙනි ටැබ් එකේ ඔයාලා කොච්චර ප්‍රමාණයක් කොටස් මිලදී ගන්නවද කියලා. මෙතන තියෙනවා මිනිමම් අපිට මිලදී ගන්න පුළුවන් කොටස් 100යි. උපරිමයේ මිලියන 120යි. ඒ වගේම 100 ගුණාකාර වලින් තමයි අපිට මිලදී ගැනීම හැකියාව තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට ෂෙයාර්ස් 1000ක් මිලදී ගන්නවා කියලා හිතමු. අපි මම ඔයාලට කලින් කිව්වා කලින් පේමන්ට් එක කරලා ඉන්න ඕන කියලා. මොකද ඒක ඊටාම පහසුයි. මෙතන මේක දිගටම ෆිල් කරගෙන යන්න පුළුවන්. ඔයා ෂෙයාර්ස් 1000ක් ගන්නවා නම් 7.90 ගානේ 7900ක් පේමන්ට් කරලා අදාළ රිසිට් එක හරි ස්ලිප් එක හරි ෆොටෝ එකක් ගහගෙන තියාගන්න. එතකොට මේක ෆිල් කරගන්න ඉතාමත් ලේසි. අපි ෂෙයාර්ස් 1000ක් ගන්නවා නම් 7.90 ගානේ මෙතන 7900යි. අදාළ ඔයාලා ගෙවපු මුදල සඳහන් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ බැලන්ස් ටයිප් එක. මෙතන තියෙන බැලන්ස් ටයිප් එක ට්‍රේඩබල් ලොක් කියලා. ඔයාලා මෙතන ලොක් දුන්නොත් එහෙම ඔයාට ඒ ෂෙයාර්ස් ගනුදෙනු කර ඒ කියන්නේ විකුණන්න බෑ. IPO එකෙන් පස්සේ ආවට පස්සේ ටික කාලයක් තියාගන්න වෙනවා ලොක් කරලා. එයාලා ඉව ගනුදෙනු කරන්න දෙන්නේ නැහැ buy and selling වලට. ඒක නිසා මතක් කරලා tradable ම තියාගන්න. ඊට පස්සේ mode of payment. මෙතනදී ඔයාට slip online banking use කරන්න පුළුවන්, SCEFT භාවිතා කරන්න පුළුවන්, RTGS භාවිතා කරන්න පුළුවන්, නැත්නම් cash deposit slip එකකින් භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ බැංකුවේ online app එක තුලින් payment කරනවා නම් මේ තුනෙන් කැමති එකක් භාවිතා කරන්න පුළුවන්. slip තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඊට පස්සේ ඔයා payment කරපු date එක මෙතන සඳහන් කරන්න ඕන. අද date එක දෙසැම්බර් 7 මම 7 සඳහන් කරනවා. ඊට පස්සේ මෙතන refund payment structure මේක ඉතාමත් වැදගත්. මේක සඳහන් කරලා තියෙන්නේ දැන් ඔයා හිතන්න ෂෙයාර්ස් ලක්ෂයකට ඇප්ලයි කරා කියලා පේමන්ට් කරලා නමුත් අදාළ IPO එක ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණොත් එහෙම හැම ෂෙයාර්ස් ලක්ෂයක් ඉල්ලපු අය ෂෙයාර්ස් 50000යි නම් හම්බෙලා තියෙන්නේ. ඊටු 50000ට අදාළ මුදල් ඔයාට රිෆන්ඩ් කරනවා අදාළ සමාගම විසින්. ඊට අදාළ ඩීටේල් තමයි මෙයාලා මේ ඉල්ලන්නේ. මෙතනදී ඔයාට චෙක් එකක් චෙක් එකකින් අදාළ මුදල් ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ account එකට transfer කර ගන්නත් පුළුවන්. ගොඩක්ම ලේසි ඔයාගේ account එකට transfer කරගන්න එක. එතනදී මේක slip හරි SEFT හරි දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ account එක තියෙන අදාළ බැංකුව සඳහන් කරන්න ඕන. අපි උදාහරණයක් විදිහට commercial bank එක දෙමු. ඊට පස්සේ අදාළ branch එක ඔයාගේ account එක තියෙන සඳහන් කරන්න ඕන. මගේ තියෙන branch එක හෙට්ටිපොළ. ඊට පස්සේ අදාළ account number එක ඔයාගේ සඳහන් කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ඩබල් චෙක් කරගන්න ඕන. මොකද ඔයාගේ
බැරි වෙලාවත් ඔබ සබස්ක්‍රයිබ් වෙලා ඔයා ඉල්ලපු ප්‍රමාණයෙන් භාගයක් විතරක් ඔයාට කොටස් හම්බුනොත් එහෙම ඉතුරු අදාළ මුදල් ටික ඔයාගේ account එකට transfer කරන්න මේ දෙන detail වලට මේ account numberයයි අදාළ බැංකුවයි ඒ detail ටික හරියට දුන්නේ නැත්නම් ඔයාට මේ මුදල් නොලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ detail double check කරලා සඳහන් කරන්න ඕන. මම නිකන් account number එකක් සඳහන් කරනවා මෙතන. ඊට පස්සේ අපි ඒකත් fill කරගත්තා. අනිවාර්යයෙන්ම මෙතන double check කරගන්න. ඊට පස්සේ අපි ඒක save දීලා අනිත් tab එකට යනවා. මෙතන ඔයාගේ ඉල්ලන්නේ payment proof එක. අපි කලින් කිව්වා වගේ ඔයාලා online payment කරා නම් අදාළ ඒ online payment එකේ receipt එකක් එනවා. ඒකේ PDF එක හරි screenshot එකක් හරි මෙතන upload කරන්න පුළුවන්. capture image වලින් ඔයා දැනට කැමරාවකින් හරි ෆයිල් වලින් හරි ඔයාට select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඔයාගේ ID number ID card එකේ ඉස්සරහා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. මෙතන තියෙන්නේ ඔයාගේ ID number පිටිපස්සේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. මෙතනදී මම ඉදිරියට යන්න ඕන නිසා First Capital Treasuries එකේ අදාළ ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරා. ඔයාලා මෙතනදී අනිවාර්යයෙන්ම ඔයා පේමන්ට් කරාට පස්සේ අදාළ ස්ලිප් එක හරි රිසිට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි මෙතන අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකයි මම කලින්ම කිව්වේ මුලින්ම අපි පේමන්ට් කරලා මේක එක දිගටම ෆිල් කරගෙන යන එක ලේසි. ඊට පස්සේ මෙතන front of NIC ඔයාගේ national identity card එකේ ඉස්සරහා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. මම ඒකටත් අර කලින් අප්ලෝඩ් කරපු එකම අප්ලෝඩ් කරනවා. නැත්නම් අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ national ID එකේ පිටිපස්සේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන. ඒකටත් මම ඒකම අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ තියෙන්නේ save and next. ඊට පස්සේ ඔයා මෙතන අදාළ general term and conditions download කරලා කියවලා මේ හැම එකකටම tick එක දාන්න ඕන. ඊට පස්සේ declare දෙන්න ඕන. ඊට පස්සේ එතනින් ඒකට apply කරන්න පුළුවන් පහසුවෙන්ම. මේක දෙයක් නෙමෙයි. ඒ වගේම මම ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. මේක ඉතාමත් පහසුයි. Thank you.